හෙලෝ හැමෝටම කොහොමද ඉතින්? මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම මේ පින්බර වෙසක් මාසයේ සුබ මාසයක් වෙන්න කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම බෙදාගන්නේ මේ ලස්සන දවස් ටික මම කොහොමද ගත කළේ කියලා. රැට ගමේ පන්සලේ බෝධි පූජා බණ එහෙම තියෙන නිසා අපි උදේම තීරණය කළා උදේ ටිකක් එළියට ගිහිල්ලා රැට පන්සල් යනවා කියලා. ඉතින් දන්සල් නම් ගොඩක් හම්බුණත් අපිට යන්න පුළුවන් උනේ ටිකකට විතරයි. මොකද ගොඩක් ඒවල දිගට පොලිම තිබුණා. මුලින්ම අපිට හම්බුනේ කට්ටිය ගොඩාක් අඩුවෙන් හිටපු බත් දන්සලක්. ඇත්තටම ගොඩක් පොලිම දිගට තිබුණේ නෑ ඒකේ. ඊට පස්සේ අපිට හම්බුණා සුප්, බෙලිමල්, බීම, කිතුල් පිටි, බන්, අයිස්ක්‍රීම්, මඤ්ඤොක්කා, නූඩ්ල්ස් වගේ ගොඩාක් දන්සල් හම්බුණත් සමහර ඒවා මට වීඩියෝ කරගන්නත් බැරි වුණා. කන්න ගියාම වීඩියෝ කරන්න මතක් වෙන්නේ නෑනේ ළමයි. දන්සල් එහෙම ගිහිල්ලා ගෙදර ආවට පස්සේ අපි කට්ටිය බඹර චක්‍ර පත්තු කළා. රෑ නම් නෙමෙයි ඉතින්. ඒ වුණාට අපිට දවල් තමයි පත්තු කරන්න උනේ. හවස් වෙලා හදපු වෙසක් කුඩු ටිකත් එල්ලුවා. වැස්සක් එන පාටක් තියෙන නිසා තමයි උඩින් ඉටිකොල දැම්ම. හැබැයි වැස්සේ නෑ. රෑ 7ට විතර අපි කට්ටියම පන්සල් ගියා. පන්සලේ බෝධි පූජාවකුයි බණකුයි තිබුණා. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් දන්සලකුත් තිබුණා. දහතුන් වෙනිදා රෑ අපි ගියා තොරන් බලන්න. මේ තොරණ තිබුණේ අපේ පැත්තේ තිබුණ වෙසක් කලාපයක. ඒ වෙසක් කලාපයේ වෙසක් කූඩු, තොරන්, සර්කස් වගේ ගොඩක් දේවල් තිබුණා. එතන තිබුණු ලස්සනම වෙසක් කූඩුව තමයි මේක. මේක හදලා තිබුණේ ඉරටු වලින්. දාහතරවෙනිදා උදේම අපි ගියා චූටි ගමනක්. මම නම් ගොඩක් කල් ඉඳන් තමයි එහෙ යන්න ආසාවෙන් හිටියේ. අපි ගියේ කුඹල්වැල මහමෙවුනා අසපුව බලන්න. අපි එතනට ගිහිල්ලා ගෙදරින් මල් ගෙනිච්ච නැති නිසා මෙන්න මේ මල් පුකුර ගත්තා. ඇත්තටම මම මේක මීට කලින් දැකලා තිබුණේ වීඩියෝ වලින්, ෆොටෝස් වලින්. හැබැයි මේක ඒ විදිහටම මාරම ලස්සන තැනක්. මං හිතන්නේ මේක මීට වඩා ලස්සනයි රෑට. ඉතින් අපි ගියේ දවල් නිසා ඒ ලස්සන නම් අපිට බලන්න උනේ නෑ. මහමෙවුනාව ඇතුලේ නම් ෆොටෝස්, වීඩියෝස් මොකුත් ගන්න දුන්නේ නෑ. මම ඔයාලට එකතු කළේ මං එළියෙන් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. මම විශ්වාස කරන විදිහට භාවනා අසපුවක් කියන්නේ ගොඩාක් හිත නිවන තැන. ඉතින් මේ අසපුවේ තියෙන මෙන්න මේ තැන නම් හිතට මාරම නිදහසක් ගේන තැනක්. මම මෙතන ටිකක් වෙලා වාඩි වෙලත් හිටියා. පුදුම ලස්සනක් තමයි ඒ ටිකේ තියෙන්නේ. මම ෆොටෝස්, වීඩියෝස් වලින් දැකලා තියෙනවා මේ අසපුවේ තියෙනවා නිකන් වතුර පහළට කඩා හැලෙන දිය ඇල්ලක් වගේ කොටසක්. හැබැයි අපි අද්දි නම් ඒක වහලා තිබුණේ. මං හිතන්නේ ඒකට හේතුව මෙතන වතුර නෑ කියලා කිව්වා. වතුර නෑ කියලා කියන්නේ මෙතනට වතුර අරගෙන එන්නේ බවුසර් වලින්ලු. ඉතින් එතනින් වතුර නිකරුණේ නාස්ති වෙන නිසා වෙන්න ඇති. ඒක දැනට වහලා තියෙනවා ඇත්තේ.
මං හිතන විදිහට මේ මහමෙවුනා අසපුවේ තියෙනවා දන්සලක්. ඒක මං හිතන්නේ හැමදාම තියෙනවා. ඇත්තටම මම දන්නේ නැහැ එතන කොහොමද සල්ලි දීලාද කළාද ගන්න ඕනි කියලා නම් අපි ගියේ නෑ. මං දැක්ක අපේ දන්සල කියලා තැනක් ගහලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. බයි බයි.